අද නම් මාත් එක්කන් ඔයාලා යන්න යන්නේ වැඩට. ඉතින් හැමදාම වැඩට යන වීඩියෝස් තමයි තියෙන්නේ. මොකද මම ඉතින් සතිය දවස් 7ම වගේ වැඩ. එක දවසයි නිමාඩු. ඒ දවස්වල ළමයි මම හොඳට නිදා ගන්නවා. ඉතින් ඔය මම පරක් වෙලා වැඩට යන වෙලාවක් තියෙන්නේ. කොච්චර පරක් වුණත් ළමයි මම යන විදිහ බලන්න කිසිම ගාණක් නැතුව. ඇත්තම කිව්වොත් මම මේ වෙද්දි පැය දෙකක් පරක්කුයි. තුනට යන්න ඕනි මම හරිනම්. එනට මේ යන්නේ 5ට. හරියටම 5ට මම හොඳට පරිසරයේ නරඹන හෙමින් යන විදිය තමයි ඔයාලා දකින්න. ඉතින් හැමදාම එකම පාරින් යන්න ඕනේ නැහනේ. අද මම වෙන පාරකින් ඔයාලව එක්කන් යන්න. ඉතින් මම කියන්නේ හැමදාම එකම තැනින් යනවට වඩා මම වෙන තැනකින් ඔයාලව එක්කන් යන්නම් කියලා. මොකද ඉතින් හැමදාම ඔයාලට දකින්න හම්බෙන්නේ යන වීඩියෝස් විතරයි ළමයි. ඉතින් අන්න මම යන විදිය තමයි මම මේ විස්තර කරන්නේ. බැලි කතරක් පහු කරගෙන මම යන විදිහ බැලි කතරක් කියවට මේක පොඩි පාකින් එකක්. ඉතින් මම ඒක පහු කරගෙන යන විදිහ දැන් ඔයාලට බලා ගන්න පුළුවන්. බලන්නකො ලස්සන. ඉතින් නම් බලද්දී පල්ලිය හරි ලස්සනට පේනවා. මම ඉතින් මම පල්ලිය නම් නෙමෙයි. දැන් ඔන්න ඔය විදිහට යන්න තමයි තියෙන්නේ. තමයි මම යන්න ඕනේ. ඒක තමයි මම පෙන්නන්නේ. දැන් මෙන්න මෙහෙම අපි මෙන්න මේ සෑන් පාත් එක ක්‍රොස් කරලා ඊළඟට පාරක් ක්‍රොස් කරලා ඔන්න කොහොම බැලි කතරක් ක්‍රොස් කරලා ඒ සෑන් පාත් එක ක්‍රොස් කරලා දැන් මේ විදිහට කාපට් රෝඩ් එකක් ක්‍රොස් කරලා වෙනද යන සුපුරුදු මාර්ගයටම තමයි මම මේ ආවේ. ඉතින් ඔන්න විදිහට යනවා. අද දවසේ මම ගෙවන්න කොයි විදිහටද කියලා ඔයාලට මාත් එක්ක ඉඳලා බලා ගන්න පුළුවන්. ඉතින් පහටත් වෙලා ගිහිල්ලා නැහැ වගේ හිමීට යන මාව තමයි ඔයාලා දකින්නේ. සන්සෙට් එකත් ලඟ වෙලා ළමයි. ඒත් මම දැන් තමයි වැඩට යන්නේ. 飞到远方，飞到远方，还好你说的，还好我没忘。岁月般荒唐，铺成了乐章，每一首都荡气回肠。飞到远方，飞到远方，回忆的热汤就留给回忆去尝。愿我从此自由开阔，你也从此别来无恙。 ඉතින් ඔය තියෙන්නේ අපේ ෂොප් එක. ඔන්න මම ආවා වැඩට. මම ඉනකොට අනිත් අක්කා වැඩ ඉවර කරගෙන ඉඳගෙන ඉන්නවා. ඔන්න ඉතින් ඊට පස්සේ මට මතක් වුණා අද තමයි පීසා හට් එකේ buy one get one offer එක කියලා. ඉතින් දැන් මම මේ යන්නේ පීසා හට් එකට. පීසා හට් එකට ගිහින් මම ඕඩර් එක දාලා විනාඩි 20ක් විතර යයි කියපු හින්දා මම ආපහු වැඩට ගිහින් ඔය විනාඩි 20කින් ඇවිත් මගේ ඕඩර් එක ගන්න හැටි තමයි ඔයාලා මේ දකින්නේ. ඔයාලට මේකෙන් කැමති ෆ්ලේවර්ස් සිලෙක්ට් කරලා ගන්න පුළුවන්. ෆ්‍රී එකටත් එහෙමයි අපි පර්චේස් කරන එකටත් එහෙමයි. ඉතින් මම මගේ ඕඩර් එක අරගෙන දැන් මේ ආපහු වැඩට තමයි යන්නේ. ඊට පස්සේ අපිට KFC එකේ යාළුවෙක්ගෙන් අපිට KFC හම්බුණා. මට ඒ උනාට අමතකුණා වීඩියෝ එකක් ගන්න. ඉතින් අපි කෑවා. ඉතින් කාලා මේ කිරි ටික තමයි මේ දකින්නේ. ඉතින් මම ගෙදර ගිහින් පීසා කෑවා.
ඉතින් තනි මට පීසා දෙකක් කන්න බෑ. එන්න මම පොඩි කෑල්ලක් කාලා ඉතින් ටික ෆ්‍රිජ් එකට දාලා තිබ්බම ඉතින් මට ඉඳා KFC කන්න ආසාවක් ඇති වුණේ නෑ. මට අපිරිය හිතුණා. ඒ හින්දා මම KFC එක පහවදා පූසොන්ට ගිහින් දෙන්න තමයි අරගෙන යන්නේ. පහවදා වැඩට යන ගමන් පූස් පැටියෙක් හොයාගෙන යනවා තමයි වරමින් දකින්නේ. ඉතින් මෙහෙ ළමයි දීදි පූසොන්ටත් කන්න තියෙන්නේ KFC තමයි. ඉතින් ඔන්න මට පූසෙක් හම්බුණා. ඔන්නයට ඒ චිකන් ටික ළඟින් තියලා මම චුට්ටක් එහාට වුණා. ඔන්න ඉතින් එයා ඇවිල්ලා ටක් අරගෙන හැංගුණා. ඔන්න ඉතින් වැඩ කරලා ගෙදර ඇවිල්ලා ඇඳුමක් දාගෙන මං ආයෙ ගියා එතන තියෙන ස්වීට්ස් කඩේකට. ඔන්න ඔය වගේ ස්වීට්ස් ගානේ තමයි තියෙන්නේ කේක්, ඉක්ලෑර්ස් වගේ දේවල්. ඉතින් අපි එතන ගත්තේ කේකුයි ඉක්ලෑර්ස්යි විතරයි. ඉතින් ඔන්න ඔහොම තමයි මගේ දවස ඉවර වුණේ. තවත් වීඩියෝ එකකින් හම්බෙමු. එතකන් ගෙන් යන්නම්. බයි බයි.